හරියාකාරව දියුණුවක් කරගන්නේ කොහමද? දෝෂ අලංකාර ඉවත් කරගෙන හදියුණියමක් කරලා තියෙනවා නම් ඒ ගෙදරට දියුණු වෙන්න බැරි දේවල් කරලා තියෙනවා නම් ඒගොල්ලෝ ඉන්න තැනිනුත් පල්ලෙහාට වටන්න දේවල් කරලා තියෙනවා නම් ඒ කෙනා දිනෙන් දින දියුණු වෙන බලාගෙන ඉද්දි දියුණු වෙනවා බලන්න මම ඔයාලට විශේෂම ක්‍රමයක් අද කියලා දෙන්න. මේ මංජුසාව ඔබේ ගෙදරට ගෙනිච්ච කියන්නෙම ශ්‍රියා මොකද ධනිලක්ෂ්මී මෑණියෝ වැඩියා වගේ. හරිද? මොකද ඒ තරම්ම ප්‍රබල විදියට මම මේ මංජුසාව හදලා තියෙන්නේ. ඔබගේ නිවස කිරියෙන් පැණියෙන් උතුරන විදියට තමයි මේ දේවල් මම හදලා තියෙන්නේ. මෙන්න මේ දේ ඔබේ නිවසට ගෙන්වාගෙන ඔබේ නිවස ආරක්ෂා සහිතව ආරක්ෂා කරගත්තොත් ඔබේ නිවසටත් කිරියෙන් පැණියෙන් උතුරන්නා වාගේ ජයග්‍රාහීව ඔබේ පෞල් ජීවිතේ ගත කරලා සමගි සමාදානයෙන් හොද්ද පෞල් ජීවිතයක් ගත කරන්න වගේම මොකද ඔබ උපයන මුදල කිසිම වගතුවක් නැත්තම් ඔබ ඉන්න තැනම නම් ඉන්නේ කිසිම අඩියක්වත් ඉහළට යන්නේ නැත්තම් ඔබ එන්න දේවාලෙට අනිවාර්යෙන් මම ඔබව අනිවාර්යෙන් කෝටිපතියෙක් කරනවා. ඔබට කරන්න පුළුවන් උපරිම සාධාරණ විදියට මම මේ වැඩ කටයුතු කරලා දීලා ඔබ අනිවාර්යෙන්ම කෝටිපතියෙක් බවට පත් කරනවා කියලා මම කියනවා. එතකොට සාමාන්‍යයෙන් මේ තෙල් එක කැමැත්ත ආසාව වැඩි දියුණු කරන්න මේ තෙල් එක භාවිතා කරන්න පුළුවන්. මේ ඔයා පතල් කර්මාන්තයේම යෙදිලා ඉන්නව නම් ඒ දේවල්වලට ඉතාම සුබ කාලයක් ඔයාලට විශේෂ වටිනා මණිකක් උනත් ලැබෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම කරන කියන ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා. ඔය මා ලග්න 3ක් කිව්වා. ඒ ලග්න 3 හිමියන් කරන කියන සියලුම දේ ඉතාම සාර්ථකත්වපත් වෙනවා. බිස්නස් එකක් පටන් ගන්න ඉනවා. බිස්නස් එකෙනුත් ඉතාම දියුණුවපත් වෙන අනිවාර්යෙන්ම කෝටිපතියෙක් බවට උනත් පත් වෙන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න ඕනි නෑ. කතා කරන්න නැතුව කිසිම දෙයක් විසඳ ගන්න බෑ. අනිවාර්යෙන් කතා කරලා කියන්න. ඒ දේවල් කිව්වට පස්සේ මං ඒ දේවල් හරියාකාරවම කරන්න පුළුවන් කියලා කියනවා. බැරි නම් බෑ කියලා ඒ වෙලෙම කියනවා. මෙන්න මේ ලග්නාධිපතියන්ට ඉතාම සුබ කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඔබ ගන්න ටිකට්පත් මෙලදී ගන්න. ඔබේ ලග්නයට අනුව ඔබ ටිකට්පත් මෙලදී ගන්න. ඔයාව වටන්න කාටවත් බෑ. මොන జగත ආවත් ඔයාගේ ජයග්‍රහණය ඔයාම සකසා ගන්න ඕනි. මම ඔයාට ඒකට අනිවාර්යයෙන්ම උදව් කරනවා. හරිදේ හරිම වෙලාවට අරගෙන එන ඔබේ ආදරණීය YouTube අවකාශයේ වෙලාව. හිතවතුනි ආයුබෝවන්. අපි දන්නවා ලෝකේ වෙනස් නොවන දේ වෙනස් වීම විතරයි. ඒ වුණාට සමහර දේවල් ඔබේ අස්පනා පිටම වෙනස් වෙනකොට ඔබට ඒක දරාගෙන ඉන්න පුළුවන්ද? දරාගෙන ඉන්න බෑ නේද? ඒක තමයි ස්වභාවය. ඒ වුණාට සමහර ලාවට අපි ආර්ථික වශයෙන් හරියම්බ කරගත්තු දේවල්, සමාජීය වශයෙන් අපි හරියම්බ ගත්ත දේවල්, අපේ කීර්තිය, ධනය මේ වගේ දේවල් අපේ ඉස්සරහාම අස්පනා පිටම නැති වෙලා යනවා. අපිට කොයි වෙලාවකවත් බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ වෙලාවේදී අපිට හිතනවා මොන යම් හෝ ක්‍රමයකින් මේ දේවල් ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් කාගේ හරි පිහිටක්, උපකාරයක්, උදව්වක් ප්‍රාර්ථනා කරන්න. අන්නේ වෙලාවේදී තමයි අපිට මේ গুপ্ত විද්‍යාව වගේ දේවල් මතක් වෙන්නේ. මේ වගේ දේවල් වලින් අපි ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරන්නේ. මේ පිළිබඳව ලොකු පරිචයක් තියෙන ආරක්ෂාව පිළිබඳව වේවා, ධනය ආකර්ෂණය පිළිබඳව වේවා, ඔබට තියෙන සෑම ගැටලුවක් පිළිබඳව කතා බහ කරන්න අපි අද සූදානම්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ වැඩසටහන බලාගෙන හිටියොත් එහෙම ඔබේ නිවසට ධනය ආකර්ෂණය කරගන්නේ කොහොමද විතරක් නෙවෙයි. ඔබේ නිවසට ධනය ආකර්ෂණය කිරීම, ඔබේ නිවසේ සමගිය සාමය ආරක්ෂා කිරීම, ඔබේ නිවසට සෞභාග්‍ය ගේන්න පුළුවන් විශේෂ දෙයක් අද අපි හඳුන්වලා දෙනවා. ඒක ඔබට ලබා ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ නිසා අද දවසේදී මේ සියලු කරුණු ගැන සාකච්ඡා කරන්න අපි වැඩසටහනට සම්බන්ධ කරගත්තා සුගන්ධිකා ගුරු මෑණියෝ. අපි මෑණියෝ ඉතාම ආදරයෙන් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් කියලා. බොහෝ වෙලාවට ගෙවල් වලට ආරක්ෂාවල් කරනවා. අපි ඒක දන්නවා, දැකලා තියෙනවා. ගොඩක් ඕන ගෙදරක හතර කොනේ සමහර වෙලාවට විවිධ මංජුසාවල් එල්ලලා තියෙනවා. දැන් මේ ගෙදරට ආවට පස්සේ, දැන් ඔබතුමියගේ ගෙදරට ආවට, මෑණියන්ගේ ගෙදරට ආවට පස්සේ දකින්න තියෙන දේ තමයි අතන එල්ලලා තියෙනවා මෑණියෝ මංජුසාවක්. ඒ මංජුසාවම මෙතනක් තියෙනවා. දැන් මේක එතකොට බොරුවක් වෙන්නේ නැහැ. මෑණියොත් මේ ආරක්ෂාවම ගෙදරට කරලා මේ මංජුසාවේ තියෙන විශේෂත්වය මොනවාද? මේ ගෙදරකට තියෙන ආරක්ෂාව මොනතරම් විදියට වැදගත් වෙනවද? අද දවසේදී අපි සාකච්ඡාව එතනින් පටන් ගමු.
ඔව් ඒ කියන්නේ දැන් කෙනෙක් දියුණු කරන්න නම් නේද මම දියුණු වෙලා ඉන්න ඕනිනේ නේද කෙනෙක් දැන් එතකොට කෙනෙක් දේවාලට ඇවිල්ලා දැන් කෙනෙක්ගේ දියුණුව පතා මගේ දේවස්ථානට එනවනම් ඒ කෙනා දියුණුවේ හිණි පෙත්තටම ගෙනියන්න නම් මගේ දියුණුව මං සලසාගෙන ඉන්න ඕනි නේ එතකොට කෙනෙක්ගේ දියුණුවක් ලබන්න ඒ කෙනාගේ gedara වටපිටාව gedara දෝෂ අලංකාර මේ සියලුම දේවල් මේ දේවල් මේ සියලුම දේවල් මේවා බලපානවා එතකොට හරියාකාරව දියුණුවක් කරගන්නේ කොහමද දෝෂ අලංකාර ඉවත් කරගෙන හදියුණියමක් කරලා තියෙනවා නම් ඒ ගෙදරට දියුණු වෙන්න බැරි දේවල් කරලා තියෙනවා නම් ඒගොල්ලෝ ඉන්න තැනනුත් පල්ලෙහාට වටන්න දේවල් කරලා තියෙනවා නම් ඒ කෙනා දිනෙන් දින දියුණු වෙන බලාගෙන ඉද්දි දියුණු වෙනවා බලන්න මම ඔයාලට විශේෂම ක්‍රමයක් අද කියලා දෙන්නම් මෑනියෝ දැන් අපි දන්නවා සමහර නිවෙස් වලට ගියාට පස්සේ කිසිම කලෙලියක් නැහැ. සමහරලාට ගෙදරට ගියාට පස්සේ ගෙදර තියෙන ප්‍රශ්න ගෙදරට යන අමුත්තාට හිතා ගන්න පුළුවන්. අපි ඕන තරම් ගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ නිවසට මේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට එනකොටම මේ නිවසට එනකොට මේ ගෙදර තියෙන සිරියාව. ඒ වගේම තමයි මේ ගෙදර තියෙන මේ සමගිය ගෙදර අයගේ. ඒ වගේම තමයි අමුතු සුවඳවල්. මේ හැම දෙයක්ම සහ මං හිතනවා මේ ගෙදර කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර අය සතුටින් සමාදාන ඉන්නවා කියලා. මේකට හේතුව මේ ඔබතුමිය අද දවසේදී අපිට හඳුන්වලා දෙන මේ මංජුෂාවේ තියෙන බලයද මෑනියෝ. ඔව් ඇත්තටම අපි මොන දේ කරන්නත් අපේ ශ්‍රියාකාන්තාව අපේ ගෙදරට වඩින්න ඕනි කියනවනේ නේද? එතකොට මේ ශ්‍රියාකාන්තාව ගෙදරට වඩින්න නම් අපේ ගෙදර ආකර්ෂණ බලය අපේ ගෙදරට තියෙන ආකර්ෂණීය බලය අපි වැඩි කරගන්න ඕනි. මොකද අපි හම්බ කරන දේ කිසිම ඉතුරුවක් නැත්තම් අපි හම්බ කරන දේ නිකාම හේදිලා යනවනම් ගන්න රුපියල් 100ක් අපි ගන්නවා කියමුකෝ නේ අපි පඩියක් ගන්නවා නම් ඒ පඩිය අපි නිකරුණේ නාස්ති කරලා යනවනම් කිසිම දියුණුවක් නැත්තම් ඒ ගෙදර අඩදබර වගේම කිසිම සමගි සමාදානයක් ඒ ගෙදර නැහැ නේද අපි මේ හැම දෙයක්ම කරන්නේ හොද සතුටින් ජීවිතය ගත කරන්නනේ එතකොට මම කියන්නේ මෙන්න මේ දේ ඔබේ නිවසට ගෙන්වාගෙන ඔබේ නිවස ආරක්ෂා සහිතව ආරක්ෂා කරගත්තොත් ඔබේ නිවසටත් කිරියෙන් පැණියෙන් උතුරන්නා වාගේ ජයග්‍රාහීව ඔබේ පෞල් ජීවිතය ගත කරලා සමගි සමාදානයෙන් හොද පෞල් ජීවිතයක් ගත කරන්න වගේම මැරෙනකොට අපි මුදල් අරගෙන නැහැ නේද අපි හැම දෙයක්ම අපි දුක් මහන්සියෙන් හම්බ කරන්න ඕනි කැපවීම උනන්දුවේ සියලුම දේ අපේ හිතේ තියෙන්න ඕනි ඒ දේවල් තිබුණොත් විතරයි අපිට ජයග්‍රහණයක් ලබන්න පුළුවන් එහෙම නැතිව ගෙදෙට්ට වෙලා බුදියගෙන ඉඳලා මේ දේවල් අනේ මට මේවා ලැබෙන්නේ නැහැ අනිත් මිනිහට තියනවා අනේ මට නැහැ ඇයි මේ මගේ කරුමේද කරුමයක් කියලා නෑ හැමදේම අපි ලබා ගන්න නම් අපි උත්සාහවන්ත වෙන්න ඕනි මේ දේවල් බලන්න ඕනි අත්හදා බලන්න ඕනි මෙන්න මේ දේවල් කරන්න ඕනි කියලා හිතන්න ඕනි එහෙම දෙයක් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් ඔයා අද ඉන්න තැන නෙවෙයි හෙට ඉන්නේ ඔයා දිනෙන් දින දියුණු වෙලා ඔයාගේ තැනට ඔයාට යන්න පුළුවන් මම මේ තැන ඉන්නවා කියලා ටාගට් එකක් තියාගන්න ඕනි එතකොට ඔයාව වටන්න කාටවත් බෑ මොන జగත ආවත් ඔයාගේ ජයග්‍රහණය ඔයාම සකසා ගන්න ඕනි මම ඔයාට ඒකට අනිවාර්යයෙන්ම උදව් කරනවා හොඳයි දැන් මම මේ ගත්තර කමක් නැද්ද මෑනියෝ ගන්න කමන්නේ ගන්න හොඳයි දැන් හිතවතුනේ මේ මංජුසාව පිළිබඳව කතා කරන්න ඕනේ දැන් අපි දන්නවා බොහෝ වෙලාවට ගෙවල් වල හතර කොනේ එල්ලන සහ මේ ප්‍රධාන උළුවස්සේ එල්ලන සමහර මංජුසාවල් පිළිබඳව ටික කාලයක් යනකොට මේකේ ඇතුලේ තියෙන කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මෑනියෝ ඒ කියන්නේ සමහර වෙලාවට බිම වැටලා බිඳිලා ගිහිල්ලා නූල් කෑල්ල විතරයි උඩ එල්ලලා තියෙන්නේ ඒවා දෝෂ නේද නිවසට දැන් මේ වගේ මේ මංජුසාව පිළිබඳව කතා කරනකොට දැන් මේක හොඳට මේ සීල් කරලා කිසිම මේ අතුරු ආබාධයක් ඇති නොවෙන්න කිසිම සතෙකුටවත් මේක ඇතුළට කිසිම දෙයකට මේක ඇතුළට මේ වැටෙන්නේ නැති වෙන්න මේක හොඳටම මේ සීල් කරලා තියෙන්නේ මේක මේ ආරක්ෂා කරලා තියෙන්නේ මේකට හේතුව මොකද්ද මෑනියෝ ඒ කියන්නේ මෙහෙමයි හරිද එතකොට දැන් ඕක අපි දැන් ප්‍රධාන උළුවස්සේ තමයි එල්ලන්න ඕනේ හරිද මේක සීල් කරලා තමයි මම දෙන්නේ හරිද එතකොට මේකට කූබියෙක්වත් වේයෝවත් කිසිම ඒ කියන්නේ සතෙක්ට යන්න බැරි වෙන්න තමයි මේ මංජුසාව හදලා තියෙන්නේ මේ මංජුසාව ඔබේ ගෙදරට ගෙනිච්ච කියන්නෙම ශ්‍රියා මොකද ධනිලක්ෂ්මී මෑනියෝ වැඩියා වගේ හරිද මොකද ඒ තරම්ම ප්‍රබල විදියට මම මේ මංජුසාව හදලා තියෙන්නේ ඔබගේ නිවස කිරියෙන් පැණියෙන් උතුරන විදියට තමයි මේ දේවල් මං හදලා තියෙන්නේ ඉතින් මේක සීල් ඒ කියන්නේ කාටවත් අරින්න කරන්න බැරි වෙන්න විදියට තමයි හදලා තියෙන්නේ මේකේ ලොකු මංජුසාවක් තියෙනවා මේ දේවල් ඔක්කොම හදලා තමයි මම මේ දේවල් කරන්නේ එතකොට හරියාකාරව මේ දේ කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන ප්‍රශ්න වලට විසඳුම් ඔයාලට ලැබෙනවා අනිත් එක තමයි
ඔයාලා අනිවාර්යෙන්ම මගේ දේවස්ථානට එන්න ඕනි. හරිද? ඔයාලගේ නිවසේ හදිහෝනියමක්, වැල් පැන්නුමක්, ඉරි පැන්නුමක්, ගෙදරට යමක් කරලා තියෙනවා නම් කිසිම දියුණුවක් නැත්තම් කරන දේ අසාර්ථක වෙනවා නම් ඔබ මොකද ගෙයක් හදන්න ගත්තත් මුල් අඩිතාලම් විතරයි දාන්නේ. එතකොට ඒ දේවල් ඔක්කොම අඩපණ වෙලා යනවා නම් ඔබගේ මේ මොකද ඔබ උපයන මුදල කිසිම වගතුවක් නැත්තම් ඔබ ඉන්න තැනම නම් ඉන්නේ කිසිම අඩියක්වත් ඉහළට යන්නේ නැත්තම් ඔබ එන්න දේවාලෙට. ඔබ එන්න දේවාලෙට අනිවාර්යෙන් මම ඔබව අනිවාර්යෙන් කෝටිපතියෙක් කරනවා. ඔබට කරන්න පුළුවන් උපරිම සාධාරණ විදියට මම මේ වැඩ කටයුතු කරලා දීලා ඔබ අනිවාර්යෙන්ම කෝටිපතියෙක් බවට පත් කරනවා කියලා මම කියනවා. ඉතින් බලන්නකො හිතවතුනි. දැන් ඔබේ නිවසේ තියෙන හැම ප්‍රශ්නයකටම එක තැනකින් පුංචි මංජුසාවකින් විසඳුමක් හොයාගන්න තියෙනවා නම් මොනතරම්ද? සමහරවිට කියනවා නම් මේක ඇත්තටම පැකේජ් එකක් වගේ. ඔබේ තියෙන ගෙදර තියෙන බොහෝ ප්‍රශ්න වලට විසඳුම් මේකෙන් ලැබෙනවා. ඔබ මේ වෙනකොට කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ මංජුසාව මිලදී ගන්න කොහමද? මේක ලබා ගන්න කොහමද ඔබේ නිවසට ව්‍යාපාරයට කියලා. ඒ වගේම තමයි මේකේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ මේ තරම්ම බලගතු මේ මංජුසාවේ කියන කාරණාව. අපි ඒ ගැනත් අහලා බලමු මෑණියන්. ඔව් මහත්තයෝ. ඒ කියන්නේ මේකට විශේෂ ඖෂධ වර්ග 108ක් අඩංගු වෙනවා. ඖෂධ වර්ග 108ක් අඩංගු වෙනවා. අනිත් එක තමයි මම මේ නම් සඳහන් කරන්නේ විශේෂම දෙයක් අඩංගු වෙනවා මේකට. මම ඒක කියන්නේ ප්‍රසිද්ධිය කියන්න හොඳ නෑ. ඒක නිසා අනිත් එක තමයි මේක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කෙනෙක්ට තමයි හදලා තියෙන්නේ. මම මේක ප්‍රසිද්ධිය කියන්න කැමති දෙයක් නම් සඳහන් කරන්න මම කැමති නෑ. එයා දැන් තව ටිකකින් එනවා. මම ඔයාලා මේක ඕනම අර සාකච්ඡාවට වැඩසටහනට ඕන නිසා තමයි මම මේක ගත්තේ. නැත්නම් මේ පෙන්වන්න කැමති නෑ. මොකද මේක හදන්න අනිවාර්යෙන්ම මේ ඖෂධ වර්ග 108 වගේ මම අර සඳහන් කරන්නේ නෑ මේ දේවල්. එතකොට මේ දේවල් ටික අවශ්‍යයි. අනිත් එක තමයි ඔයාලගේ ගෙදර 4 කොනේ 8 කොනේ අවශ්‍ය කරන පස් ටික අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි දවස පුරාම දවසක් අතු ගාලා ඉවත් කරන්නේ නැතිව ඒ දේවල් එකතු කරපු දූවිලි ටික අවශ්‍ය වෙනවා. අනිත් එක සාමාන්‍ය විදියට නෙමෙයි මේවා කරන්නේ කාටවත් කියන්නේ නැතිව ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න අසල්වාසියාටවත් කියන්න එපා. කවුරුත් අපිට විශ්වාස කරන්න බෑනේ. තේරුණාද? මගේ තිරයේ දිස් වෙනවා ෆෝන් නම්බර් එක. මේකට අරගෙන ඔයාගේ සියලුම දේවල් මට කියන්න අනිවාර්යෙන් මම ඔයාලට පිහිට වෙනවා. එතකොට කාටවත් කියන්න යන්න එපා මෙන්න මෙහෙම දෙයක් මම කරනවා කියලා කාටවත් කියන්න යන්න එපා. මොකද ඒ කරනවා කියනකොට සමහර මිනිස්සු අකුල් හෙලනවා. මොකද දියුණු වෙයි කියලා බයයිනේ. මොකද කෙනෙක් දියුණු වෙනවට ඇත්ත වශයෙන්ම කියනවා නම් කවුරුත් කැමති නැහැ. කෙනෙක් කැමති ඒ දියුණු වෙච්ච කෙනා එයාට වඩා පහලින් ඉන්නවට. මේ ඇත්ත කතාවක් මම කියන්නේ. මට සාක්ෂිත් එක්ක ඕනනම් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මේ ඇත්ත කතා කරන්නේ හිතපතුලෙන්ම තමයි කතා කරන්නේ. මොකද එන දේවලුත් එක්ක මිනිස්සු කියන දේවලුත් එක්ක මට අත්දැකීම් තියෙන නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඒ දේවලුත් බලලා අනිවාර්යෙන්ම ඔයාලගේ දියුණුව සඳහා මේ දේවල් වලට මේ හදා ගන්න පුළුවන් මගේ. හොඳයි හිතවතුනි, ඔබ වැඩසටහන බලාගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් මේ තිරේ දිස්සන දුරකථන අංකයට සුගන්ධිකා ගුරුමෑණියන්ට කතා කරන්න. පැමිණ පමණයි ඔබට මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නැවතත් මතක් කරන්න ඕන. දේවාලයට එන්න ඕන. ඔබේ ප්‍රශ්න ගැටලු දුරකථන මාර්ගය ඔස්සේ කතා කරන්න පුළුවන්. හැබැයි මේක ලබා ගන්නව නම් ඔබ පැමිණ ලබා ගත යුතුව තිබෙනවා. හරි, අපි යන්න සූදානම් වෙන්නේ. දැන් ඔය සමගිය නිවස ගැන අපි කතා කරානේ. සම්බන්ධතා නිවසක් ගොඩනගන්න ලොකු බලපෑමක් කරනවානේ සුගන්ධිකා ගුරුමෑණියෝ. ඒ අතර තියෙන දෙයක් තමයි මේ අනවශ්‍ය සම්බන්ධතා. කොච්චර වෙලාවට ආදරණීය බැඳීම් ගේ ඇතුලේ තිබ්බත් දියුණු වෙන නම් මේ නෝනාගේ මහත්තයාගේ එකතුව හරි වැදගත්. සමහරලාට එකට ජීවත් වෙනවා ඒ වුණාට දෙන්න දෙපැත්තක ඉන්නේ. විවිධ ප්‍රශ්න ගැටලු. මේ වගේ දේවල් නිසා සමහරලාට ගෙදරක තියෙන සමගිය ආර්ථික ප්‍රශ්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නෝනා කරන දේ මහත්තයා දන්නේ නැහැ, මහත්තයා කරන දේ නෝනා දන්නේ නැහැ. සමහරට දෙන්න අඬ දබර කරනවා, එයා දරුවන්ට බලපානවා. මේ වගේ දේවල් අපිට දැන් ඔබතුමිය ඊටාම ප්‍රසිද්ධයි වශීකරණ සම්බන්ධව. කතා කරොත් ඔබතුමිය වැඩක් කරොත් ඒ ගැන තව සැරයක් හැරිලා බලන්න කතා කරන්න ඕන කමක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. මේ වගේ ගෙවල් වල තියෙන ආරවුල් නැති කරන්න පුළුවන් මේ වශීකර මහරහසා. මේවට ඔබතුමිය ළඟ තියෙන විසඳුම් මොනවද මෑණියෝ? ගොඩාක් අය මේ කාරණාව අහලා තිබ්බ පෙරසරන බලන් ඉන්නවා. ඔව්. ඇත්තටම ඉතින් පෞල් ජීවිතයක් ගතකරන්න අනිවාර්යයෙන්ම පෞල් සමගිය අවශ්‍යයිනේ නේ. දෙන්න දෙපැත්තට වෙලා දෙන්න ඇදවල් දෙකක නිදිය ගන්නව නම් දෙන්නයි කිසිම කතා බහක් නැත්තම් ඒ පෞල් ජීවිතේ ඇත්තටම වැඩක් නැහැ නේද? මොන දේ කරන්නත් ගෑණී මිනිහයි එක හා සමානව සමගි සමාදානියෙන් ඉන්න ඕනි. මොකද ඒ කියන්නේ නෝනයි මහත්තයයි සමගිව නැහැ කියන්නේ පෞල් ජීවිතේ දරු මල්ලොත් එක්ක තියෙන ජීවිතේ කිසිසේත්ම වැඩක් නැහැ. ඒක විනාශ වෙලා යන එකත් යනවාම තමයි. ඉතින්
මූලිකම දේ මෙතන අපිට දැන් මොකද සාමාන්‍යයෙන් ගත්තොත් මට එන ප්‍රශ්න අනුව ගෑණිගේ ප්‍රශ්න තියෙනවා මිනිහාගේ ප්‍රශ්න තියෙනවා උතන ගොඩාක්ම වැදගත් වෙන අනියම් සම්බන්ධතා නේ මිනිහා අනියම් සම්බන්ධතාවයක් පටන් ගත්තොත් ඒක පෞල් ජීවිතේට ගොඩාක් බලපානවා මොකද ඒ දරුවන්ට කිසිම සැනසීමක් නැහැ මොකද මිනිහා එතකොට ගෑණිට සලකන්නේ නැහැ කියන කරන දේක් ගෑණිට කියන්නේ නැහැ අනියම් සම්බන්ධතා ගෑණිට විතරයි සලකන්නේ නේ දරුමල්ලෝ ගණන් ගන්නේ නැහැ එතනම් පෞල් ජීවිතේ විනාශයි තේරුණාද එතකොට ඒ පෞල් ජීවිත වෙනස් වෙච්ච දරුවනේ ඔයාලා පසුතැවෙන්න එපා. ඔයාලගේ පෞල් ජීවිතය අනිවාර්යයෙන්ම සුරක්ෂිත කරලා ඔයාලගේ දරුවොත් එක්ක දරු මල්ලොත් එක්ක ආදරෙන් සතුටින් ජීවිතය ගත කරන විදිහට මට වැඩ කටයුතු ටික කරලා දෙන්න පුළුවන්. ඔයාගේ මහත්තයා අනියම් සම්බන්ධයක පැටලිලා ඉන්නව නම් ඔයාගේ නෝනා අනියම් සම්බන්ධයක පැටලිලා ඉන්නව නම් කිසිසේත්ම වයසක තියාගන්න එපා. මේ සුගන්ධිකා මෑණියන්ට කතා කරන්න අනිවාර්යයෙන්ම දින කියලා මම කියන්නේ හරිද කැට තියලා කියන්නේ දවස් 3 යද්දී ඔයාලගේ මිනිස්සයා වෙන ගෑණියෙක් එක්ක ගිහිලා නම් ඔයාගේ බිරිඳ වෙන මිනිහෙක් එක්ක ගිහිලා නම් ඔයාලා ගාව බල්ලෙක් වහලෙක් වගේ ඉන්න තත්ත්වෙට වහල් බන්ධනේ දාලා හරියාකාරවම ඔයාලගේ දෙපුතුලා ගාවට ගෙන්නන්න පුළුවන් ඒක අනිවාර්යයි. දැන් මේ ගොඩක් වෙලාවට සමහර වෙලාවට ගොඩක් කාන්තාවන් කියන දෙයක් තමයි අපි අතර දැන් එහෙම සම්බන්ධතාවයක් නැහැ. අපි එක ගෙදර ඉන්නේ කාන්තාවක් විදියට බිරිඳක් විදියට මගෙන් වෙන්න ඕන යුතුයකම් ටික මම එයාට කරනවා. එච්චරයි වෙන කතා බහක් නැහැ කියන එක. දැන් ගොඩක් වෙලාවට දැන් ඔබතුමී කිව්වා මෑනියෝ දැන් මේ පිරිමියා වෙන සම්බන්ධතා නැහැ. සමහර වෙලාවට කාන්තාවනුත් ඔයගේ අනියම් සම්බන්ධතාවල පැටලිලා ගොඩක් ජීවිත අවුල් කරගත් අවස්ථාවල් තියෙනවා. මේක සමස්තයක් විදියට පවුලකට බලපානවා. ඒ නිසාම දෙදෙනාටම දැන් ඇත්තටම වශීයක් කරගන්න බැරිද මේ තමන්ගේ හිත කියන ඒවා අපිට පාලනය කරන්න බෑනේ මෑනියෝ සමහර වෙලාවට ඒක කොයි වෙලාවෙ වෙනස් වෙනවද කියන්න බෑ බැන්දද නැද්ද එහෙම සමහරවිට කියන්න බෑ ආකර්ෂණයක් වෙන එක ඕන දෙයක් වෙන්න පුළුවන් මෙන්න මේ හිත අපේ එහෙම දෙයක් ඇති නොවෙන්න වග බලා ගන්න විදියට අපිට වශීකරණ කරලා තියාගන්න පුළුවන් කමක් තියෙනවද පුළුවන් අනිවාර්යෙන් පුළුවන් හරිද මොකද දැන් කෙනෙක් සමග සම්බන්ධතාවයක් බැඳෙන්න අපි ඔක්කොම හිතනේ තියෙන්නේ නේද? ඒ හිතකට වෙන කෙනෙක්ට හිතක් යන විදියට ඕන කෙනෙක්ට හිතක් පහළ වෙනවා. හරිද? ඒ දේවල් පාලනය කරලා ඔයාගේ නෝනා ඔයා ගාව බැල්ලියක් වගේ තියාගන්නත්, ඔයාගේ මහත්තයා ඔයා ගාව බල්ලෙක් වගේ තියාගන්නත් අපිට නීලකණ්ඨක චිත්ත බන්ධනය තිබ්බොත් අනිවාර්යයෙන්ම බැන්දොත් ඕගොල්ලොන්ට ඕන විදියට අල්ලේ නටවන තත්ත්වයට හදා ගන්න පුළුවන්. ඒක කිසිසේත්ම සැකයක් නෑ. මොකද අනියම් සම්බන්ධතාවයක පැටලිලා ඉන්න ඕනම කෙනෙක් අනිවාර්යෙන් මේ දේවල් කඩලා අයින් කරලා ඔයාලා ගාව සතුටින් ජීවිතයක් ගත කරන තත්ත්වෙට මට පවුලක් පන්සලක් වගේ හදලා දෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ දැන් ලංකාවට විතරක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. අපි දන්නවා මේක කරදිය වලල්ලේ ඉන්න කරදිය වලල්ලෙන් එතර ඉන්න බොහෝ අය මේ වැඩසටහන බලනවා. ඒ වගේම තමයි ඔවුන්ටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා මෑනියෝ. සමහර වෙලාවට සිත ගිය කෙනෙක් සමහර වෙලාවට අපි දන්නවා ඒක ජාතියක් ආගමක් නැහැ. සමහර වෙලාවට කුලයක් නැහැ. Taman ආදරය කරන කෙනා මොන වගේද කියලා දැක්ක ගමන් සැනින් කතා බහ කරාට පස්සේ සමහරට ආදරය හිතක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිත ස්වභාවය, ලෝක ස්වභාවය. ඒ වගේ කෙනෙක් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් නේද මෑනියෝ? අපි මේ රටේ ඉන්න අයට පොඩ්ඩක් කතා කරන්න ඕනේ මේ සම්බන්ධයෙන්. ඔව් අනිවාර්යෙන් පුළුවන්. හරිද මේකේ මේ මහත්වය පැති දෙකක් තියෙනවනේ. තේරුණාද? මොකද අනියම් සම්බන්ධතාවය පවත්වන්න හේතුත් තියෙනවා. තේරුණාද? මොකද නෝනා හරියාකාරව මිනිස්සයා ගැන සලකන්නේ නැත්නම් මිනිස්සයාට කිසිම විදියකින් අර අපි කියමුකෝ නිකන් බල්ලෙක් වගේ ගණන් ගන්නව නම් ඒ මිනිස්සයා අනියම් සම්බන්ධතාවයක් පවත්වන එක ඉතින් අහන්න දෙයක් නැහැ. තේරුණාද? ඒක ගෑණිගේ වැරද්දනේ. ඒකේ දෙපැත්තක් තියෙනවා. හරිද? ඔයාලා අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා නම් හරිද? ඒ දේ ඔයාලට රඳව ගන්න ඕනි නම් අනිවාර්යෙන්ම ඒ දේවල් රඳා පවත්වා ගන්න විදියට කරන්නත් පුළුවන්. අනියම් සම්බන්ධතාවයක් ඇති කරගන්න විදියට කරන්නත් පුළුවන්. සාධාරණ හේතු මත තමයි මොකද පෞල් ජීවිතයක් කඩලා එයාව ඔයා ගාවට ගෙනලා දෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. ඒ සාධාරණ හේතුවක් මත අනියම් සම්බන්ධතාවයක් ඔයාලා පවත්වාගෙන යනවා නම් එයාව ඔයා ගාව රඳව ගන්න ඕනේ නම් ඒ දේවල් කරන්නත් පුළුවන්. අනිත් එක තමයි පිටරට දරුවෝ තමයි ගොඩාක්ම ඉතින් මේ දේවල් වලට පෙළඹෙන්නේ. හරිද? පිටරට දරුවන්ට විශේෂ යන්ත්‍ර මගින් හරිද විශේෂ යන්ත්‍ර මගින් මේ දේවල් පිල්ලු මාර්ගයෙන් මට කරලා දෙන්න පුළුවන්. ඔයා මේ කරදිය වලල්ලෙන් ගිහිල්ලා තනි වෙලා විදේශගත වෙලා පාළුව කාන්සිය දරා ගන්න බැලුව වෙන පෙමක පැටලිලා ඉන්නවා වෙන්න පුළුවන්. හරිද? වෙන පෙමක පැටලිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඒ ආදරය ඔයාට රැක ගන්න ඕනි නම් ඔයාගේ ආදරය ඔයා ගාව රඳව ගන්න ඕනි නම් කිසිසේත්ම වයසක තියාගන්න එපා. පිල්ලු මාර්ගයෙන් මේ අන්තරමාලා පිල්ලු මාර්ගයෙන් වාට ඒ සියලුම දේවල් කරගන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න ඕනි නෑ.
ඔයාගේ ආදරේ ඔයා ගාවම රඳ ගන්න විදියට විදේශගත දරුවන්ටත් මේ වැඩ කටයුතු මට කරලා දෙන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තමයි මෑනියෝ බොහෝ අය අපිට කමෙන්ට් කරලා තිබුණා. සමහර සම්බන්ධතා තියෙනවා අපි දන්නවා ඒවා හරිය හිස් සම්බන්ධතා මෑනියෝ. සමහර වෙලාවට තමන්ගේ සහකාරයා පිළිබඳව සහකාරයෝ පිළිබඳව කිසිම මේ අර ලිංගික ආශාවක් නැති නොවන තත්ත්වයන් තියෙනවා. ඒකට කසාද බැඳලා හිටියත් මේවා වශීකර්ම හරහා අපිට කරගන්න පුළුවන් කමක් තියෙනවද? ඒ කියන්නේ ආකර්ෂණය ඇති කරන්න පුළුවන් කමක් තියෙනවද? එහෙම නැත්නම් අපි දන්න ඔබතුමිය මේ හැම පිළිබඳව දෙයක් පිළිබඳව හොඳට දන්න නිසා දැනුවත්ව මේ කටයුතු කරන නිසා මේ ප්‍රශ්නය ඇහුවේ. ගොඩක් අය අහලා තිබුණ නිසා මොකක්ද ඔබතුමිය ළඟ තියෙන පිළිතුර මේකට? ඔව් ඇත්තටම මහත්තයෝ මොකද පෞල් ජීවිතයක් ගත කරන්නේ නේද? අපි කියමුකෝ අපි ලිංගිකත්වය හැම දෙයක්ම බෙදා හදාගන්නනේ අපි ගෑණි මිනිහයි කියලා ඉන්නේ නේද? එතකොට තමන්ගේ මිනිස්යාට තමන්ගේ ගෑණි ගැන කිසිම ආසාවක් නැත්තම් කිසිම දෙයක් ඒ කියන්නේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැත්තම් ඒ දේවල් වලට මම ඔයාලට විශේෂ පිළියමක් දෙන්නම්. එතකොට සාමාන්‍යයෙන් මේ තෙල් එක හැමදාම මං හිතින්නේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් ඔයාලගේ බිරිඳ ඔයාට කිසිම ඔයාගේ බිරිඳ ගැන ඔයාට කිසිම ආසාවක් නැත්නම් ඔයාගේ මහත්තයා ගැන ඔයාට කිසිම ආසාවක් නැත්නම් ඔයාලට ඒ ආසාව ඒ කියන්නේ අපි කියමුකෝ එයා ගැන කැමැත්ත ආසාව වැඩි දියුණු කරන්න මේ තෙල් එක භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම මේ තෙල් එකෙන් බිඳුවක් ගාගෙන ඔබේ සහකරුවා හා සහකාරිය ගාවට ගියොත් මොකද ඔබ මේ බිඳුව ගාගෙන තෙල් බිඳුවක් ගාගෙන මොකද හැලිවැරි වැදුමක් ඇදගෙන නිකන් නාන්නේ කරන්නේ නැතුව දතකට මදින්න නැතුව එහෙම යන්න එපා. හරිද? මොකද හැම දෙයකම අපේ පිරිසුදුභාවය අපිට වැදගත්. හරිද? පිරිසුදුව තමන්ගේ සහකාරයා සහකාරිය ආකර්ෂණය වෙන විදියට මේ තෙල් එක හදලා තියෙන්නේ. ඔබ ගැන කිසිම හැඟීමක් නැතුව ආසාවක් නැතුව ඉන්න ස්වාම පුරුෂයෝ ඉන්නවා, බිරින්දෑවරු ඉන්නවා, කිසිම ගණන් ගැනීමක් නැහැ. ඉතින් ඒගොල්ලොන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්, මගෙන් ගන්න පුළුවන්. එතකොට මේ තෙල් එකෙන් බිඳුවක් ගාගෙන ඒ පිරිමි කෙනා හරි ගෑනු කෙනා ගාවට ගියොත් ඒ කෙනා ඔයාට ආකර්ෂණය වෙන විදියට තමයි මේ තෙල් එක හදලා තියෙන්නේ. හොඳයි. තව කරුණු තියෙනවා. ඒ වුණත් අපිට මෙතනින් සීමා කරන්න වෙනවා මේ ප්‍රශ්න ටික. තව ප්‍රශ්න කීපයක් තියෙනවා සුගන්ධිකා ගුරුමෑණියන්ට එකතු කරන්න. මෑණියෝ දැන් ගොඩාක් වෙලාවට ගෙවල් වල තියෙන ප්‍රශ්න තමයි මේ මත්ද්‍රව්‍ය මත්පැන් පානය. දැන් ඔබතුමිය මේකට විශේෂ අවධානයක් යොමු කරමු කියලා පෙරසලන ආරම්භයේදීම මට ප්‍රකාශ කරලා සිටියා. මේකට හේතුව මොකද්ද? ඇයි ඔබතුමිය එහෙම කිව්වේ මේ මත්ද්‍රව්‍ය මත්පැන් විතරක් නෙවෙයි දැන් විවිධ මත්ද්‍රව්‍ය වලට තරුණ පරපුර මේ හැම කෙනෙක්ම අහු වෙලා තියෙනවා, විනාශ වෙලා තියෙනවා. අපිට මේකට පිළියම් යොදන්න පුළුවන් කමක් තියෙනවා. අද අපි ඒ ගැන කතා කරමු. මොකක් හරි විශේෂ හේතුවක් නිසා දේම ඔබතුමිය කතා කළේ? ඔව් අනිවාර්යෙන්. හරිද? මොකද මගේ ඔබතුමාලගේ වීඩියෝ දැම්මට පස්සේ මට ගොඩාක්ම එන ප්‍රශ්නයක් තමයි මේ මත්ද්‍රව්‍ය. හරිද? මොකද මේ මත්ද්‍රව්‍ය නිසා මේ අම්මලා තාත්තලා ගෑනු එතකොට පුදුමාකාර වේදනාවකින් ඉන්නේ. මොකද තමන්ගේ මිනිස්සයා රැට බීලා ඇවිල්ලා තමන්ගේ ගෑණිට ගහනවා, දරුව බලාගෙන ඉන්නවා. ඉතින් ඒ දේවල් වලින් දරුව ගොඩ පීඩා විඳිනවා. අනිත් එක තමයි දෙමව්පියෝ හඩා වැළපීගෙන කතා කරන්නේ අනේ මගේ දරුවා බේරලා දෙන්න මෙන්න මෙහෙමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මොකද සෑම මත්ද්‍රව්‍යයක්ම මේ දරුවා පාවිච්චි කරනවා. අනේ මේ දරුවාගේ ජීවිතේ විනාශ වෙලා තියෙන්නේ. අනේ මෑණියනි බුදු බවත් වෙයි. මෙන්න මේ මත්ද්‍රව්‍ය කියන පිළිකුල මේකෙන් අයින්ම කරලා දාන්න ඕනි. ඔයාගේ පුතා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඔයාගේ මහත්තයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් කිසිසේත්ම පැකිලි වෙන්න එපා. අනිවාර්යෙන්ම ඒ මත්ද්‍රව්‍ය වීම සදහටම නැති කරලා දාන්න පුළුවන්. දින 7ක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ දරුවටම මේ දේවල් එපා වෙන තත්ත්වයට හදන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න ඕනි නෑ. කතා කරන්න නැතුව කිසිම දෙයක් විසඳ ගන්න බෑ. අනිවාර්යෙන් කතා කරලා කියන්න කොච්චර කාලයක්ද මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ඒ දේවල් කිව්වට පස්සේ මං ඒ දේවල් හරියාකාරවම කරන්න පුළුවන් නම් පුළුවන් කියලා කියනවා. බැරි නම් බෑ කියලා ඒ වෙලෙම කියලම. ඉතින් කතා කරලා කියන්න කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය කියන දේ සදහටම නැති කරලා දාන්න පුළුවන්. ලංකාව කෙනෙකුට වගේම පිටරට ඉන්න කෙනෙකුට ඔය සේවය සපයන්න පුළුවන්ද මෑණියෝ? දැන් අපි දන්නවා ගොඩාක් අය දැන් ලංකාවට වඩා පිටරට කියලා දැන් තිපේන්නෙත් නෑනේ මෑණියෝ. සමහර වෙලාවට පෞල් පිටින් ගියාට සමහර අය තනියෙන් ගිහිල්ලා තියෙන අධ්‍යාපන කටයුතු වලට ගොඩාක් වෙලාවට බොහෝ අය නොසිතපු දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. සමහරලාට යාළුවෝ නිසා ගියාට පස්සේ බොහෝ පිරිස් එක්ක ඉන්නේ. ඉතින් තව කෙනෙක් කරන දේවල් අත්හදා බලන්න උත්සාහ කරනවා. ගොඩාක් අය මේ අත්හදා බලන්න ගිහලා මේ වගේ දේවල් වලට වැඩිපුරම යොමු වෙලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. මොකද හැම දෙයකටම යාළුව
යාළුවෝ කියන දේ යාළුව ආශ්‍රය නැතිම කරලා දාන්න ඕනේ. යාළුව හින්දා ගොඩාක් දරුවෝ විනාශ වෙනවා. අනේ බීලා බලපන් මේක. බීලා බලපන් කියලා දවසක් දෙකක් තුනක් දෙයි. ඉතින් මේ දරුවා ඊට පස්සේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අනේ අම්මා තාත්තගේ දේවල් හොරකම් කරලා ඒ දේවල් උගස් තියලා. ඉතින් අර අම්මා තාත්තත් අමාරුවේ මේ දරුවත් අමාරුවේ යාළුවොත් නැහැ ඊට පස්සේ. ඉතින් ඒ දරුවාගේ ජීවිතේම කාලකන්ණි වෙලා එතකොට ඒ දේවල් හරියාකාරවම අයින් කරලා ඒ දේවල් පිටරට ඉන්න දරුවන්ටයි ලංකාවේ ඉන්න දරුවන්ටයි වෙනසක් නැහැ. දින 7යි අනිවාර්යෙන් මේ මත්ද්‍රව්‍ය බීම සදාටම නැති කරලා තුරන් කරලම දෙන්න පුළුවන්. හොඳයි දැන් සුගන්ධිකා ගුරුමෑණියෝ කියන්නේ මේ ලොතරැයි ජයග්‍රහණ කීපයක්ම අරන් දීපු කෙනෙක්. අපි දන්නවා විදේශගත වෙලා ඉන්න බොහෝ අයට ලංකාවෙත් තියෙනවා. ඒ වගේම විදේශගත වෙලා ඉන්න බොහෝ අයට මේ විවිධ අවස්ථාවල් තියෙනවා ජීවිතේ ජයග්‍රහණය කරන්න. සමහර වෙලාවට ඔබට ඒ ස්ථීර පදිංචියක් ඒ රටේ නැත්තම් එහෙම ඒ අයටත් ඒ තැනට කටයුතු සිද්ධ වෙන විදිහට වැඩ කටයුතු සිද්ධ කරපු කෙනෙක් තමයි සුගන්ධිකා ගුරුමෑණියෝ කියන්නේ. ඇත්තටම ලොතරැයි ජයග්‍රහණයක් වගේ පිටරට ඉන්න කෙනෙකුට වේවා ලංකාවෙත් විවිධ ජයග්‍රහණ තියෙනවා. ඔබතුමියට හැකියාවක් තියෙන කොහොමද මෑණිය ඔබතුමිය මෙහෙම දේවල් කරන්නේ? මේ වගේ ජයග්‍රහණ කිව්ව සැනින් එසැනින් මාසෙ දෙකකින් මෙහෙම අරගෙන දෙන්නේ කොහොමද? අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම මේ ලොතරැයි ගන්නම් වාලේ ගන්න එපා. හරිද? අනේ මට ලොතරැයියක් ගන්න ඕනේ කියලා ගන්නම් වාලේ ගන්න එපා. ඔබේ ලග්නෙට ඔබේ වෙලාවට ඒ දේවල් අනුව තමයි මේ ටිකට්පත් මිලදී ගන්න ඕනේ. නැත්තම් මේ කොච්චර ටිකට්පත් මිලදී ගත්තත් ඔයාලට ඇදෙන්නේ නෑනේ නේද? හැමෝටම මේ ටිකට්පත් ඇදෙන්නේ නෑ. ඉතින් ඒ දේවල් හරියාකාරවම වෙලාවට කලාවට ඒ දේවල් හරියාකාරව ගත්තොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ටිකට්පත් එකෙන් ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන්. මොකද මම ටිකට්පත් අන්දලා දීලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක ඔයාලගේ දියුණුවට මේ ටිකට්පත් මිලදීගෙන ඔයාලට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ජීවිතේ ප්‍රශ්න වලින් ඉතින් පටන් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කොහොමද කියන තැනින් අද දවසේදී වැඩසටහන අවසන් කරන්න සූදානම්. ඊට කලින් ඔබ දන්නවා බලාගෙන ඉන්නේ අද මේ කාලේ ඔබට සුබ වෙන්නේ කොහොමද? සුබ ජයග්‍රාහී ලග්න මොනවද කියන කාරණාව දැනගන්න අපි සූදානම් සුගන්ධිකා ගුරුමෑණියන්ගෙන් ඒ පිළිබඳව අහන්න. මම ලග්න ටික සඳහන් කරන්නම්. මේෂ මීන ධනු මෙන්න මේ ලග්නාධිපතියන්ට ඊටාම සුබයි. ඊටාම සුබ කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඔබ ගන්න ටිකට්පත් මිලදී ගන්න ඔබේ ලග්නයට අනුව ඔබ ටිකට්පත් මිලදී ගන්න ටිකට්පත් මිලදී ගන්න කලින් මගෙන් අහන්න කතා කරලා අහන්න. හරිද? එතකොට ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා මම ඔයාලට කියනවා. අනිවාර්යෙන් මේ ටිකට්පත් මිලදී ගන්නකොට මට කතා කරන්න ඕනි. එතකොට ඒ දේවල්ෙන් ලොකු ජයග්‍රහණයක් ගන්න විදියට මම ඔයාලට හදලා දෙනවා. ඉතින් ඒ ලග්නාධිපතියන්ට විශේෂයි අනිවාර්යයෙන්ම කරන කියන සියලුම වැඩ රාජකාරී ඔයාලගේ සුබ වෙනවා. ඔයා පතල් කර්මාන්තයේම යෙදිලා ඉන්නව නම් ඒ දේවල්වලට ඉතාම සුබ කාලයක්. ඉතාම සුබ කාලයක් ඔයාලට විශේෂ වටිනා මැණිකක් උනත් ලැබෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන කියන ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා. ඔය මම ලග්න තුනක් කිව්වා. ඒ ලග්න තුන හිමියන් කරන කියන සියලුම දේ ඉතාම සාර්ථකත්වපත් වෙනවා. බිස්නස් එකක් පටන් ගන්න ඉනවා. බිස්නස් එකෙනුත් ඉතාම දියුණුවපත් වෙනවා. අනිවාර්යයෙන්ම කෝටිපතියෙක් බවට උනත්පත් වෙන්න පුළුවන්. ඉතාම ප්‍රබල විදියටම තමයි මේ ලග්නාධිපතියන් මේ ඉදිරියට මේ ලග්නාධිපතියන් ඉතාම සුබ කාලයක් තමයි යෙදිලා තියෙන්නේ. හිතවතුනි නැවතත් මතක් කරනවා ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් සුගන්ධිකා ගුරුමෑණියන්ට කතා කරන්න තිරේ දිස්සන දුරකථන අංකයට. ඒ වගේම තමයි මංජුසාව පිළිබඳව කතා කරා. එය ඔබේ දියුණුවට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ පැමිණ ලබා ගන්න සිද්ධ වෙනවා. සුගන්ධිකා ගුරුමෑණියන්ගේ දේවාලයට ඔබට එන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ පිළිබඳව විස්තර දැනගන්නත් දුරකථනයේ අංකයට කතා බහ කරන්න පුළුවන්. එහෙමනම් ඉතින් අද දවසේදී සමුගන්න සූදානම් වෙන්නේ සමුගන්න සූදානම් වෙන ගමන්ම තවත් දවසක සුගන්ධිකා ගුරුමෑණියෝ අපේ වැඩසටහනකින් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන අපි ආයුබෝවන් කියලා එතුමියට සමු දෙනවා. ආයුබෝවන්. අපිත් සමු අරගෙන යන ඔබේ ජීවිතය වෙනස් කරන තවත් දිශාවක් හොයාගෙන ලස්සන කරන්න පාට කරන්න ඔබේ ප්‍රශ්න විසඳන්න අපි එන්නම්. පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න ඔබට ජය වේවා.